අයිබෝන් මේ ඉතාමත්ම මෑතකදී ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ඇත්තටම අගමැති වෙලා හිටියේ 2021 ඉඳලා 22 දක්වා 22 ජූනි විතර දක්වා අවුරුද්දක් විතර තමයි හිටියේ. නැවතත් ඊට පස්සේ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයට ආවා. ඔහු ඉතාමත්ම සිත් ගන්නාසුළු කතාවක් කිව්වා. මේ රුසියා යුක්‍රේන යුද්ධය ඇති වෙනකොට අගමැති වෙලා හිටියේ ඇත්තටම මේ නෆ්තාලි අහනවා ජනාධිපති පුටින්ගෙන් මේ යුද්ධය යනවා දැකලා ඉතාමත්ම තද බල විදිහට රටවල් දෙක අතර මේ විරසකයේ ගොඩ නැගෙනවා දැකලා ඔහු පුටින්ගෙන් අහනවා ඔබ යම් කිසි දවසක උත්සාහ කරනවද නැත්නම් සැලසුම් කරනවද ජනාධිපති සෙලෙන්ස්කිව ඝාතනය කරන්න කියලා. ජනාධිපති පුටින් නෆ්තාලිට පොරොන්දුවක් දුන්න බව නෆ්තාලි ප්‍රකාශ කරනවා. ඔහු කිව්වා ජනාධිපති පුටින් කිව්වා මම කවදාම ඒක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ නෆ්තාලි කියනවා මම ඊට පස්සේ ටෙලිෆෝන් කරලා සෙලෙන්ස්කිට මේක කිව්වා. මම ජනාධිපති පුටින්ගෙන් මෙහෙම ඇහුවා. පුටින් කිව්වා මෙන්න මෙහෙම දෙයක් ඔබව කීයටවත් ජනාධිපති පුටින් විසින් ඝාතනය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ නෆ්තාලි කියනවා සෙලෙන්ස්කි කරපු දේ ඔහු කෙලින්ම කිව්වා අගනුවරට ගිහලා ඔහුගේ කාර්යාලයට ගිහිල්ලා වීඩියෝවක් කරලා කියනවා මම බය නැහැ පුටින්ට කියලා. ඒ කියන්නේ ඔහු ඝාතනය කරන්නේ නැහැ කියලා පුටින් පොරොන්දු වුණාට පස්සේ අතර පුටින් පොරොන්දු වුණා නේ. පුටින් තමන්ගේ කන්වික්ෂන් එකම තමන් හිතාගෙන හිටිය එක තමයි නෆ්තාලිට කියන්නේ මම ඝාතනය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි සෙලෙන්ස්කි වීරයෙක් වෙන්නේ. අතර මම මේක සඳහන් කළේ මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දවස්වල මේ වෙනිසුලාවේ කරපු මෙහෙයුම පිළිබඳ මහත් ආඩම්බරයෙන් කතා කරනවා. ඔහු කිව්වා මේ වෙනිසුලා මෙහෙම පස්සේ නිකොලස් මදුරෝ අල්ලගත්ත මෙහෙමට පස්සේ ඔහු කිව්වා රුසියාව සහ යුක්‍රේනය අතර තිබෙන්නේ ප්‍රිමිටිව් වෝර් එකක් කියලා. ඒ කියන්නේ නිකන් ප්‍රාථමික ගණේ යුද්ධයක් කියන එක තමයි ඔහු කිව්වේ. ඒකෙන් කිව්වේ මේ යුද්ධය අර ස්පෙක්ටැකියුලර් එකක් නෙමෙයි නිකන් වර්ණවත් එකක් නෙමෙයි ෆ්ලෑෂ් එකක් නෙමෙයි කියන එක තමයි ඔහු එකෙන් අදහස් කළේ. අපි නම් ඔහොම නෙමෙයි අපි දවසයි දෙකයි පැයෙන් හමාරෙම ඉවර කරනවා. අන්න එහෙම අදහසකින් තමයි ඔහු එහෙම කිව්වේ. නමුත් දැන් මේ ඊශ්‍රායල් අගමැතිවරයා එදා ඒ කියපු කතාවෙන් තේරෙනවා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට නෙමෙයි කියලා. මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රින්සිපල් මත, සිද්ධාන්ත මත, මූලධර්ම මත නායකින් වැඩ කරන්නේ ඒවැන් මාර්ගෝපදේශය අරගෙන ජනාධිපති පුටින් වගේ අය කියන්නේ. ජනාධිපති පුටින්ට අවස්ථාවක් තිබුණත් ඕන තරම් උට අවස්ථා තියෙනවා ජනාධිපති සෙලෙන්ස්කිව ඉලක්කගත කරන්න. නමුත් ඔවුන් එහෙම කරන්නේ නැහැ. ඔවුන් වෘත්තීය දේශපාලකයන්, වෘත්තීය ජනාධිපති වරුන් අර තමන්ට හිතුණු විදියට ගිහිල්ලා අශිෂ්ට විදියට පුජ්‍යලින්ට පහර දෙන්නේ නැහැ. ඒකයි මෙතන තිබෙන වෙනස. නැතුව මේ රුසියා යුක්‍රේන යුද්ධයේ ට්‍රම්ප් කියන වගේ මේක ප්‍රිමිටිව් එකක් නිසා නෙමෙයි. අත්‍තරම ඒක දියුණු එකක් නිසා. ඒක විශේෂයෙන්ම රුසියාව පැත්තෙන් ඒක දියුණු තැනකට, ශිෂ්ටත්වයේ ඉහළ තැනකට අරන් ගිහිල්ලා ඒ යුද්ධයක් කළා. ඒකේ තිබෙනවා කිසියම් නෝම්ස් තිබෙනවා. පිළිගත්ත හැමෝම පිළිගත්ත මූලධර්ම ටිකක් තිබෙනවා. අන්නේ මූලධර්ම මත යුද්ධයක් කළත් කරන්න ඕනේ කියන තැන තමයි නූතන ජනරජයන් යුද්ධ කරන්නේ. එහෙමයි. ඇත්තටම මේ වෙනිසුලාවේ සිද්ධ වුණේ මේ නූතනයට වඩා ගොඩාක් පල්ලෙහාට ගෝත්‍රික මට්ටමට ගිහිල්ලා ක්‍රියා කරන්නේ. එහෙම දෙයක් කිසිම රජයක් නූතන රාජ්‍යයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි අපේක්ෂා කරනවද කිසිම රටක් විදේශ රටක් ගිහිල්ලා තවත් රටක රාජ්‍ය නායකයෙක් මේ විදිහට ඒ රාජ්‍ය නායකයාගේ ආරක්ෂකයන් සියල්ලම ඝාතනය කරලා එහෙම නැත්නම් හිටනස් හැමදෙනාම ඝාතනය කරලා ඔහුව උස්සන්නේ කියලා. එහෙම අපේක්ෂා කරන්නේ නැහැ. එහෙම ඒවා තිබුණා ඔය රජ කාලේ. ඒ කියන්නේ ඔය අධිරාජ්‍යවාදී යටත් විජිත කාලේ මීට අවුරුදු 200කට 300කට කලින් එහෙම දෙයක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් අද මේ පරිණාමය වෙලා තිබෙනවා ශිෂ්ටත්වයක් හැදිලා තිබෙනවා. එතකොට මේ ශිෂ්ටත්වයේ අවමේ ඉඳලා තමයි යුද්ධේ උනත් සැලසුම් කරන්නේ. කිසිවෙක් අර Tamanට හිතුණු විදියට Tamanට බලය තිබු පමණින් ආයුධ තිබු පමණින් හැකියාව තිබු පමණින් ඒව පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි අර ඊශ්‍රායල් අගමැතිවරයා නෆ්තාලි කිව්වේ පුටින් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා තමයි සෙලෙන්ස්කි අද ජීවතුන් අතර ඉන්නේ. නමුත් ඇමරිකාව පසුගියදා අර
අවම ශිෂ්ටත්වයෙන් පල්ලෙහාට වැටුණා. ඒක නිසා තමයි ඔහුට මේ මෙහෙයුම කරන්න ඇමරිකාවට පහසුනේ. නැතිනම් එහෙම කවදාවත් මොකද වෙනිසියුලාව කවදාවත් අපේක්ෂා කරන්නේ මේ විදිහේ මෙහෙයුමක් කරගෙන. මොකද ඒක මේ සාමාන්‍ය සම්ප්‍රදායන්ට වඩා යුද සම්ප්‍රදායන්ට වඩා යටින් තිබෙන එකක්. ඉතින් එහෙම අපේක්ෂා කරන්නේ නැතිකොට එවැනි සිනාරියෝ එකක් එවැනි සිකියුරිටි සිනාරියෝ එකකට සැලසුම් කරන්නේ නැහැ කිසිම රටක්. නමුත් දැන් ඉදිරියට නම් අනිවාර්යයෙන්ම දැන් මේ වගේ පල්ලෙහාටත් වැටෙන්න පුළුවන් කියන තත්ත්වයේ තිබෙන නිසා ඒකට හොඳම උදාහරණය වෙනිසුලාවෙන් ඇමරිකාවම සපයපු නිසා ලෝකේ බොහෝ රටවල් වලට එවැනි සිනාරියෝ වලට සූදානම් වෙනවා. සහ ඉස්සරහට මේ වගේ දෙයක් කළොත් එහෙම කෙලින්ම ඊට පස්සේ කියන්න පුළුවන් ඇමරිකාවට මේක කරන්න පුළුවන් නම් ඇයි අපට කරන්න බැරි කියලා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධානයක් මේක එලා දැක්කොත් එවැනි ක්‍රියාවක්. එතකොට අහන්න පුළුවන් කො ඇමරිකාව කරනකොට ඕගොල්ලෝ මොනවද කළේ? නිකම්ම නිකම් බලාගෙන හිටියා විතරයි. ඊට පස්සේ යුරෝපයටත් ඒක කියන්න බෑ. යුරෝපයටවත් අද බැරි වෙලා තිබෙනවා මේ වෙනිසුලාවේ කරපු දේ කන්ඩෙම් කරන්න, ඒක හෙලා දකින්න. බ්‍රිතාන්‍ය අගමැතිවරයා කිව්වා මම මේ වොෂින්ටන් වලට කතා කරන්න ඕනේ. මුලින් මේ පිළිබඳව තොරතුරු ගන්න ඕනේ. එහෙම තොරතුරු අරගෙන තමයි මට මේක ගැන තීරණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හෙලා දකින්න පුළුවන් කියන එක ඕ ප්‍රකාශ කළා මාධ්‍යවේදී කොට. හැබැයි රුසියා යුක්‍රේන ගැටුමේදී හෝ වෙනත් ලෝකේ ඕනම තැන ගැටුමකදී කිසිම තොරතුරක් නැතුව ඔවුන්ට ඒ අවස්ථාවේ එන තොරතුරු මත ඉඳලා ඒවා හෙලා දකිනවා. ඒවා බැහැර කරනවා. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ දෙබිඩි පිළිවෙතත් වශයෙන්. ඉතින් මේක ඊටාත්ම නරක පූර්වාදර්ශයක් ලෝකයට ඇමරිකාව විසින් ලබා දුන්නේ. ඒ කියන්නේ මින් පස්සේ ඇමරිකාවට සහ බටහිර රටවල් වලට පවා මේ ලෝකේ අනිත් රටවල් වලට මානව හිමිකම් ඊට පස්සේ යුද අපරාධ දේශනා මේවා පැවැත්වීමේ හැකියාවක් නැහැ. මොකද ඒ සියල්ලම ඔවුන් උල්ලංඝනය කරලා තිබෙනවා. ඇත්තටම ඒ යුද අපරාධ මානව හිමිකම් කියන්නේ මේ අශිෂ්ටත්වයේ දක්වා, ඒ කියන්නේ ශිෂ්ට බවෙන් පල්ලෙහාට යම් කිසි අවම ශිෂ්ට බවක් අපි හදාගෙන හිටින ඒකෙනුත් පල්ලෙහාට ලෝකය ගෙනිහිල්ලා තියෙනවා. ඒකෙනුත් පල්ලෙහාට ගෙනිහිල්ලා මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක පෙන්නලා තිබෙනවා. ඉතින් මේක තමයි මේක වීරකමක් නෙමේ කවදාවත්. අනිත් එක මේක වීරකමක් කියලා සලකනවා නම් මේ ඊශ්‍රායලයේ 2023 වසරේ හමාස් සංවිධානයේ ඊශ්‍රායලයට කරපු පහර දීමක් වීරකමක් විදියට සලකන්න ඕනේ. ඒකත් කාටවත් හෙලා දැකීමේ හැකියාවක් නැහැ. මොකද මේ දෙකම මූලික වශයෙන්, ඒ කියන්නේ in principle දෙකම එකයි. ඒ අවස්ථා දෙකේදීම උනේ වෙනත් රටක බෝඩර්ස් දේශ සීමා උල්ලංඝනය කිරීම. ඒ අදාළ රටේ අනුමැතියකින් තොරව ගිහිල්ලා ඒ රටට පහර දෙනවා. දැන් ඇමරිකාව කලේ වෙනිසියුලාවේ අවසරයකින් තොරව ගිහිල්ලා වෙනිසියුලාවේ ජනාධිපතිවරයා කිඩ්නැප් කරනවා. ඔහුව උස්සන් යනවා. ඊට පස්සේ හමාස් සංවිධානය මොකක්ද කළේ? හමාස් සංවිධානය ඊශ්‍රායලයේ අවසරයකින් තොරව ගිහිල්ලා ඊශ්‍රායල් හමුදා කඳවුරු වලට පහර දීලා හමුදා සෙබළුන් වගේම ඊට පස්සේ සිවිල් ජනතාවක් අරගෙන නැවතත් ගාසා තීරයට එනවා. එකම දේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ මූලික වශයෙන් මේ සිදුවීම් දෙකේදීම. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ඇමරිකානු ප්‍රහාරය වෙනිසුලාට කරපු අනුමත කරනවා නම් අර හමාස් ප්‍රහාරයත් ඊශ්‍රායලට කරපු ඔක්තෝබර් 7 ප්‍රහාරයත් අනුමත කරන්න ඕනේ. අරක හෙලා දැක්කනම් ඊශ්‍රායලට කරපු ප්‍රහාරය මේකත් හෙලා දකින්න ඕනේ. මෙන්න මේකයි වෙනස් කියන්නේ. මේ දෙකටම ඇත්ත වශයෙන්ම ඇමරිකාවට අනිත් පැත්තෙන් හමාස් සංවිධානයට ඔවුන්ටම ආවේනික වූ හේතු තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ටම ආවේනික වූ එක්සෙප්ෂනලිසම් එකක් තිබෙනවා. ඒ කියන්නේ Tamanටම සාධාරණීකර කරගන්න පුළුවන් හේතු තියෙනවා. ඇමරිකාව කියනවා වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට අපි මෙහෙම කරන්නේ ඔහු මත්ද්‍රව්‍ය ආරම්භ කරනවා. මත්ද්‍රව්‍ය ආරම්භ වූ නායකයෙක්. ඒක නිසා අපට අයිතියක් තිබෙනවා. ඔහු ඇමරිකානු මත්ද්‍රව්‍ය එවන නිසා ඇමරිකානුවන්ගේ යහපත සඳහා අපි ඔහු ගිහිල්ලා අල්ලන් ඇවිදින්න ඔහුට එරෙහිව තියෙන නඩුවට පෙනී සිටින්න අපි ඔහුව උසාවියට ඉදිරිපත් කරනවා කියලා ඇමරිකාව කියනවා. ඉතින් හමාස් සංවිධානයත් ඒ වගේ හේතුවක් ඔවුන්ටම ආවේනික හේතුවක් වුණ තියෙන. ඔවුන් කියන්නේ ඊශ්‍රායලය කියන්නේ තමන්ගේ භූමිය. ඒක ඊශ්‍රායල අල්ලන් ඉන්නවා. ඊට අමතරව තමන්ට තිබෙන එකම භූමිය පලස්තීනයේ තමන්ට තිබෙන ස්වයං නිර්ණය අයිතිය අහිමි කරලා තිබුණා. ඊට අමතරව එම ප්‍රදේශයට ඖෂධ ආහාර ඒ සියල්ලම යවන්නේ පාලන ක්‍රමයක් යටතේ, පාලිත ක්‍රමයක් යටතේ. ඒවා හිගයි. මිනිසුන්ට ඒ අවශ්‍ය මූලික පහසුකම්වත් ඊශ්‍රායල විසින් සපයන්නේ නැහැ. ඒක අල්ලන් හිටියට. අන්න ඒක නිසා ඒකට ප්‍රතිරෝධයක් විදිහට අපේ භූමිය මුදා ගැනීම සඳහායි අපි මේ පහර දීම කළේ කියලා හමාස් සංවිධානය කියන්නේ.
ඒකට අපිට හේතුවක් තිබුණා. අපි මෙතන පීඩිතයා, ඔප්‍රෙස්. ඒ පීඩිතයාගේ මොරාල් එක, ඒ කියන්නේ පීඩිතයාගේ සදාචාරය තමයි ඔවුන් ඉස්සරහට දාන්නේ. ඉතින් ඒ වගේම තමයි ඇමරිකාවත් කියන්නේ අපි වෙනෙසියුලාව නිසා පීඩන ලක් කරන මද්ද්‍රව්‍ය නිසා කියලා. ඉතින් ඒ කියන්නේ මේ ඇමරිකාවට සහ අමාස් සංවිධානය කියන දෙකටම තම තමන්ගේම හේතු තියෙනවා. ඒ තම තමන්ගේම හේතු මත ගිහිල්ලා තමයි ඒ වෙනත් රටක ඒ දැන් ඊශ්‍රායලයක පැත්තකින් අනිත් පැත්තෙන් වෙනෙසියුලාවේ ඒ සෝවරින්ටි එක ස්වාධීනත්වය ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ එතෙන්දී ඒ සංවිධානය සහ ඇමරිකාව දෙකම කියන්නේ අපට හේතුවක් තිබෙනවා මේ රටවල් දෙකේම ස්වාධීනත්වය අතික්‍රමණය කරන්න. ඒක උල්ලංඝනය කරන්න අපට අයිතියක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකයි. ඉතින් ඒ කියන්නේ ඕනම සංවිධානයකට මින් පස්සේ පුළුවන් සංවිධානය කරන්නේ ඕනම රටකට පුළුවන් තමන්ගේම හේතුවකට ගිහිල්ලා වෙනත් රටක් ආක්‍රමණය කරන්න. එහෙම ආක්‍රමණය කරාට පස්සේ කාටවත් කියන්න බෑ ඒක නීතියක් උල්ලංඝනය කිරීමක් කියලා. ඒ රටේ මේ අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීමක් කියලා. ඉතින් මේක නිසා තමයි තියෙන්නේ ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එකඟ වෙච්ච ඉන්ටර්නැෂනල් ලෝ එකක්. අන්තර්ජාතික නීතියක් තියෙන්නේ ඒකයි. ඒකෙදි මේ Tamanට හේතුවක් තියෙනවා කියලා හිතුමතේ ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද ඒක Taman නෙමෙයි තීරණය කරන්නේ. වෙනත් අය අපිට කිසියම් හේතුවක් තියෙන්න පුළුවන් කිසියම් රටක් එක්කලා තරහක් වෛරයක් එහෙම නැත්නම් සාධාරණ හේතුවක් පවා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වූ පමණින් අපට ගිහිල්ලා කිසියම් රටක ඩික්ටේටර් කෙනෙක් එහෙම නැත්නම් ඒකාධිපතියෙක් හිටියත් ඔහු පවා අපට බොහෝගේ ආණ්ඩුව පවා අපට පෙරලා දාන්න බෑ. ඔහුට පවා අපට පහර දෙන්න බෑ. නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි මේ ඉන්ටර්නැෂනල් ඕඩර් එක ඉන්ටර්නැෂනල් ඕඩර් එක හදලා තියෙන නීතිය හදලා තියෙන්නේ. හැබැයි ඒ කිසිවක් නැතුව ඇමරිකාව ගිහිල්ලා වෙනිසුලාවට පහර දීලා වෙනිසුලාවේ ජනාධිපතිව අල්ලගෙන ඇවිල්ලා ඇමරිකාවේ නඩු අහන්න තියෙනවා. ඇත්තට මේ නඩු අහන්නත් නෙමෙයි මොන්ට අවශ්‍ය වෙන්නේ. දැන් හොඳටම පැහැදිලි. ඒක තමයි අපි අද මේ වීඩියෝවෙන් කතා කරන දෙවෙනි කාරණය. ඇමරිකාව මෙතනදී පැහැදිලිවම කියනවා ඇයි තමන් වෙනිසුලාවට එරෙහිව මේ පහර එල්ල කරමින් සිටින්නේ කියලා. ඕ කෙලින්ම අපට අවශ්‍යයි මේ වෙස්ටර්න් හෙමිස්ෆියර් කියන්නේ බටහිර අර්ධගෝලයේ බලය අපට තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ බලය වෙනත් රටවල් වලට මේක රුබියෝත් කිව්වා මේ සිද්ධියෙන් පස්සේ ජනාධිපති ට්‍රම්ප් දෙන්නම ප්‍රකාශ කළා. ඒ කියන්නේ චීනයට, රුසියාවට, ඉරානයට මේ වගේ රටවල් වලට ඇවිදිලා වෙනිසියුලාවේ ඉන්න බෑ. වෙනිසියුලාව ඔවුන්ගේ ෆෝවර්ඩ් බේස් එකක්. එහෙම නැත්නම් ඉදිරි කලාපයේ තිබෙන කඳවුරක් කරගන්න ඉඩ දෙන්න බෑ. මේ පළාතේ තිබෙන තෙල් වලින් සම්පත් වලින් ඒ රටවල් වලට ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න බෑ කියලා මේ රුබියෝ ප්‍රකාශ කළා ඊයේ. ඒ කියන්නේ පැහැදිලි අරමුණ. ඒක තමයි ඔවුන්ගේ දිගු කාලින අරමුණ. මේ බහුද්‍රවික ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ බහුද්‍රවික ලෝකයේ නායකත්වයේ ගනිමින් සිටින විශේෂම ආර්ථික නායකත්වයේ ගනිමින් සිටින. මොකද ආර්ථික නායකත්වය තමයි වැදගත් වෙන්නේ මිලිටරි නායකත්වයට වඩා වැඩි. මොකද ආර්ථික නායකත්වයේ ගන්න පුළුවන් වුණොත් තමයි මිලිටරි නායකත්වයට අවශ්‍ය ඒ පහසුකම් සපය ගන්න පුළුවන්. ඒකට තිබෙන එකම තර්ජනයේ විදිහට රුබියෝ කිව්වා greatest political challenge China. විශාලතම දේශපාලන තර්ජනයේ චීනය. අන්න ඒක නිසා චීනය කන්ටේන් කිරීමට තමයි මේක කළේ කියලා ඔක් කිව්වේ. ඒ කියන්නේ චීනයට මේ වෙනිසියුලාවට ඇවිදලා මේ අපේ පිටිපස්සේ දොලේ පෑර දොලේ තිබෙන මේ රටවල් වලින් තෙල් අරගෙන යන්න දෙන්න බෑ කියලා තමයි ඇමරිකාව කියන්නේ. අපට තියෙන්න ඕනේ මේ තෙල් පාලනය කරන්න හැකියාව. අපේ වැයිකිය තෙල් පාලනය කරන්න ඕනේ. අපට ඕන විදිහට තමයි ඇමරිකාව කියන්නේ. මේක දාමරිකකම නෙමෙයිද? ඉතින් මේක තමයි ඔවුන්ගේ අරමුණ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔවුන් තවදුරටත් දැම්මේ ඔය ඉරානයට පහර දෙනවා නම් දැන් ඉස්සරහට ඉරානයත් අනිවාර්යයෙන්ම මේ ලයිස්තුවට එන්න පුළුවන්. දැනටමත් ඒකේ ලක්ෂණ 15 තිබෙන දැනටමත් ඔය ඉරානයේ සිද්ධ වීම පවතින ඔය කැරල්ල ඔය 2022 වගේම ඔය බුද්ධ්‍යංශවල අනිවාර්යයෙන්ම උසිගැන්වීම මත සැලසුම් මත සිද්ධ වෙන දෙයක්. එතෙන්දිත් අවශ්‍ය වෙන්නේ අර දැන් චීනය තෙල් ලබා ගැනීමේ තවත් මූලාශ්‍රයක් අහිමි කිරීම. ඔබ දන්නවා චීනය එක පැත්තකින් ඉරානයෙන් තෙල් ලබා ගන්න අනිත් පැත්තෙන් වෙනිසියුලාවෙන් ගන්න. හැබැයි තාමත් උන් වැඩිපුරම ලබා ගන්නේ රුසියාවෙන්. හැබැයි රුසියාවට උන් අත තියන්නේ නැහැ. රුසියාවට අත තියන්නේ යයි උන්ගේ අරමුණක් ඇති මේ පසුව මේ අර මේ ටික ඉවර කරගෙන සමහර විට උන්ගේ අරමුණ තියෙන එක තමයි ඒක. අනිවාර්යයෙන්ම උන්ට එහෙම අරමුණක් තිබෙනවා. මේ මොකද දැම්ම එහෙම අත තියන්නේ කිව්වොත් එහෙම උන් දන්නවා අත පුච්ච ගන්න වෙන්නේ කියලා. ඒක නිසා බලනවා මේවා ටෙස්ට් කරලා දැන් මේවා කරගෙන යනකොට කොහොමද ලෝකෙන් එන
ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ ඉරානය නවත්තලා ඊට පස්සේ වෙනිසුලාව නවත්තලා එතකොට චීනයට විශාල බල ශක්තියක් අවශ්‍යයි තමන්ගේ ඒ ඉකොනොමික් මයිට් එකේ ආර්ථික ආධිපත්‍යය මත ආර්ථික බලය පවත්වාගෙන යාම සඳහා ඇමරිකාව හිතනවා ඒක නැවැත්තුවොත් චීනය නවත්තන්න පුළුවන් කියලා. කියන්නේ චීනය තමන් පහු කරලා යෑම දැන් මේන විටත් චීනය ඇමරිකාව විවිධ මාර්ග වලින් පහු කරලා ගිහිල්ලා තිබෙනවා. හැබැයි ඇමරිකාව හිතනවා මේ ට්‍රම්ප් පාලනය හිතනවා අපිට ඒක නවත්තන්න පුළුවන්. මේ චීනයට යන මේ බල ශක්ති මාර්ග ඒ එනර්ජි චෝක් පොයින්ට්ස් ටික ඒ බලශක්ති ප්‍රභවයන් ටික ඒවා යන තැන් ටික අහුරලා චීනය නවත්තන එක සිහිනයක් ඇතුලේ කරන්නත් බෑ කවදාවත්. නමුත් ට්‍රම්ප් උත්සාහ කරමින් ඔවුන්ගේ අර විශාල පින්තූරයේ ඇතුලේ තිබෙන සැලසුම ඒක. ඉතින් එතෙන්දී ඔවුන් මුලින්ම දැන් මේ උත්සාහ කරන්නේ තමන්ගේ කොටසේ තමන්ගේ වේගයේ තිබෙන රටවල් දැන් මේක පළවෙනි එක නෙමෙයි වෙනිසුලාව දැන් ඔවුන් කියනවා කොලොම්බියාවටත් උන් තරජනය කරනවා. කොලොම්බියාවේ ජනාධිපතිවරයාටත් තරජනය. තාපත් එක මෙක්සිකෝවටත් තරජනය කරමින් සිටිනවා. ඒ කියන්නේ සම්පූර්ණම මේ ඇමරිකාවට පල්ලෙහා තිබෙන ලතින් ඇමරිකානු රටවල්, ඒ කියන්නේ දකුණු ඇමරිකානු රටවල් ඇමරිකාව හිතන්නේ අර මොන්රෝ සිද්ධාන්තයට අනුව කියන ඇමරිකාවේ මොන්රෝ ඩොක්ට්‍රින් එකට අනුව මීට කලින් අපේ සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. මේ අර්ධ ගෝලයේ තිබෙන රටවල් ටික සියල්ලම තමන් සතුව තියෙන්න ඕනේ. තමන්ගේ අතේ තියෙන්න ඕනේ. තමන් අනුමත කරන රටවල් එක්කලා තමයි සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. තමන් අනුමත කරන රටවල් එක්කලා තමයි ඇයි හොඳයිකම් පවත්වන්න පුළුවන් කියන එක තමයි ඇමරිකාව මේ කියන්නේ. ඉතින් එතෙන්දී මේක ඉවර කරලා ඔවුන් අර දුර තියෙනවට පස්සේ තමයි උන් යන්න අදහස් කරන්නේ. ඒකට තමයි දැන් මේ මූලික පදනම දාගෙන යන්නේ. දැන් පසුගියදාක වෙනිසුලාතියන් ප්‍රශ්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නික. නමුත් මේ මෙහෙයුමට පස්සේ ඇමරිකාව කියන්නේ මොකක්ද? ඉලෙක්ෂන් තියනවාද කියලා ආවට පස්සේ නෑ ඉලෙක්ෂන් සම්බන්ධයෙන් කතා කරන්න බෑ. තාම ඒකට සුදුසු අවස්ථාවක් නේ. ඒක තාම ප්‍රීමැචුව. ඒක තාම පරිණත වෙලා නැහැ ඉලෙක්ෂන් පැවැත්වීම සඳහා කියලා කියනවා. ඒ කියන්නේ සම්පූර්ණම ඇමරිකාවට අවශ්‍ය නැත තමන්ට අවශ්‍ය රූකඩ පාලනයක්. ඒ කියන්නේ ඔය දැන් වෙනිසුලාවේ උපජනාධිපතිනිය ජනාධිපතිනිය විදිහට කටයුතු කරනවා. දැන් ඇයට තරජනය ඇතර රුබියෝ කිව්වා. ඇයට කතා කළා. ඇයට කතා කළා පස්සේ ඇය තමන්ට පොරොන්දු වුණා. තමන්ට ඕන විදිහට කරනවා කියලා. ඊට පස්සේ ඩෙල්සි රොඩ්රිගෝ ප්‍රකාශයක් සිද්ධ කළා. තමන් එහෙම කරන්න සූදානම් නැහැ. තමන් වැඩ කරන්නේ වෙනිසුලාවේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට ව්‍යවස්ථාවට අනුව මේ රටේ තාමත් ජනාධිපතිවරයා නිකොලස් මදුරෝ කියලා ප්‍රකාශ කරාට පස්සේ නැවතත් ඇමරිකාව ප්‍රකාශනිකුත් කරන්න ගත්තා. තමන් කියන විදිහට වැඩ කළේ නැතිනම් මදුරෝ ගෙවපු මිලට වඩා වැඩි මිලක් මේ වර්තමාන ඩෙල්සි රොඩ්රිගෝට ගෙවන්න වෙයි කියලා ට්‍රම්ප් කෙලින්ම ඍජුවම ප්‍රකාශ කළා. ඒ කියන්නේ මෙතෙන්දී ට්‍රම්ප්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයෙක්. දැන් මෙතෙන්දී ඇහුවා අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර මරියෝ මචාඩෝ අර නොබෙල් ටැග් ලැබපු මරියෝ මචාඩෝව ජනාධිපතිකමට සුදුසු නැද්ද කියලා. එතෙන්දී කිව්වා නෑ ඇයට ජනාධිපති කෙනෙක් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් නෑ. ඇයට වෙනිසුලාවේ මිනිස්සු කැමති නෑ කියලා කිව්වා. මෙතරම් කාලයක් මේ ඇය තමයි මේ ජනාධිපති ධූරය සඳහා ප්‍රොමෝට් කරේ ඇමරිකාව විසින්. ඇයට නොබෙල් ටැග් ලබා දීමේදීත් කිව්වා සහ විවිධ ප්‍රකාශ ඔස්සේ ඔවුන් එක අනියමින් අනුමත කළා. ඇය තමයි මේ නොබෙල් සමිතියගේ මරියා මචාඩෝ තමයි ජනාධිපතිනිය කියලා. හැබැයි දැන් කියනවා එහෙම කරන්නේ නැහැ. මේ ඉන්න කෙනා තමයි ජනාධිපති කියලා. එතෙන්දී ට්‍රම්ප් තියෙන ප්‍රශ්නේ තමයි ට්‍රම්ප්ගේ පුද්ගලික ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ නොබෙල් සාමත්‍යයේ ඇවිසින් පිළිගැනීම. මේ මරියා මචාඩෝ දැන් ඉතාමත්ම හොඳ පාඩමක් අත වශයෙන්ම මේක මේ නොබෙල් තෑග්ග ලබාගත් එක තමයි දැන් ඇය කරපු එකම පාපේ වෙලා තිබෙන්නේ. ඇය ඒක ලබාගත්තේ නැත්නම් ඇය ඒක ලබාගෙන මොකද්ද කියේ මේක මම ට්‍රම්ප්ට දෙනවා කියන ට්‍රම්ප්ට මේක පුද කරනවා. ට්‍රම්ප්ට එහෙම එකක් වැඩක් නැහැ නේ. මේ ඇය ලබාගත්තට පස්සේ නිකන් පුද කරනවා කියලා වැඩක් නැහැ. හරි නම් ඒක ට්‍රම්ප්ටමයි ලැබෙන්න ඕන කියලා ට්‍රම්ප් හිතන්නේ. ඒක නිසා ට්‍රම්ප් හිතන්නේ ඇය මේක ප්‍රතික්ෂේප නොකළ නිසා. ඒ කියන්නේ මේ නොබෙල් තෑග්ග මට නෙමෙයි අයිති ට්‍රම්ප්ටයි අයිති. ඒක ට්‍රම්ප්ට දෙන්න නොකියපු නිසා ඇයම බාරගත් නිසා තමයි ඇය මේ ජනාධිපතිකමට දැන් මේ සුදුසු නැහැ කියලා මේ කියන්නේ. ඉතින් මේකෙන් පේනවා මේගොල්ලෝ සම්පූර්ණ අර එක පැත්තකින් ඒ රටේ අභිලාෂයන් දැන් ඔය කියන විදිහට ඇමරිකාපස් කියන පොලිසිය අනිත් පැත්තෙන් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයේ සපරිච්ච නැති නිසා අනිත් පැත්තෙන් ඒ ඇයට ජනාධිපති වීම සඳහා සුදුසුකම් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේවෙන් පේන මොනතරම් පටු පරමාර්ථයන් විසින්ද මේ සියල්ලම තීරණය වෙන්නේ කියන එකදී මෙන්න මෙතනදි තමයි අර රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ හිටපු වගමනේ නෆ්තාලිගේ ප්‍රකාශය වැදගත් වෙන්නේ. පුජ්‍යලයේ වුණත් ඒ පුජ්‍යලින්ව දුවන්නේ පුජ්‍යලින්ව ක්‍රියාත්මක වෙන්නේ
කිසියම් ප්‍රින්සිපල් එහෙම නැත්නම් සිද්ධාන්ත මූලධර්ම මත එහෙම තමයි ජනාධිපති කියන්නේ නිකුදු පුජ්‍යලයක් නෙමෙයි. ඒක ආයතනයක්. ඒ ආයතනය දුවන්නේ ගයිඩ් වෙන්නේ කිසියම් මූලධර්ම ටිකක් මත වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ ශිෂ්ට ලෝකයේ විදිහට ඒ රටවල් පිළිගන්නේ. ඉතින් මෙතෙන්දි සම්පූර්ණම අර පුජ්‍යල හැඟීම් මත පුජ්‍යලබද්ධ හැඟීම් මත තමයි සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකෙන් ඔබට තේරෙනවා මේ ඇමරිකාව මේ ට්‍රම්ප් පාලනයේ යටතේ ඔවුන් කොතෙන්ටද ගෙන යමින් සිටින්නේ කියන එක. සහ ඔවුන් මොනතරම් ඇමරිකාව තමයි මේ පසුගිය කාලේ පුරාම කිසියම් ආකාරයක අර මෝරල් හයි ග්‍රවුන්ඩ් එකේ ඉඳලා කිසියම් දැන සදාචාරයේ උසස් තත්ත්වයක ඉඳලා ලෝකයටම කිය මෙන්න මෙහෙම වෙන්නේ කියලා. අද ඇමරිකාව ඔවුන්ගේ නියම පාට පෙන්වමින් සිටිනවා ට්‍රම්ප් රජයේ. අතර මේ ඇමරිකාව කියන්නේ ඇමරිකාවේ සිවිල් පුරවැසියන් නෙමෙයි. ඇමරිකාව කිව්වහම අපි කියන්නේ පොලිටිකල් ඇමරිකාව. ඒ ඇමරිකානු පාලනය. එතකොට මේක වරදවා වටහා ගන්න එපා මේ ඇමරිකානුවන් කියන එක. ඇමරිකානුවනුත් අද ට්‍රම්ප්ට බොහෝ විරුද්ධයි මේ ට්‍රම්ප් ගෙනියන වැඩපිළිවෙලට. අපි ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඉතින් එතෙන්දී අනුමත කරන අය ඉන්නව නැති අය ඉන්නවා. නමුත් එතෙන්දී මේ ඇමරිකානු දේශපාලනය මේ ඇමරිකානු පාලනය කරන දේ තමයි මේ තාම අශිෂ්ට දේ කියන එක අපි කියන්න අවශ්‍යයි. ඉතින් කොහොම හරි මේ වෙනිසියුලා ප්‍රශ්නේදී පළවෙනි අරමුණ තමයි අර ඇමරිකාවට අවශ්‍ය ඒ තෙල් ටික ලබා ගැනීමට අවශ්‍ය ඒ සමාගම් ටික යැවීම. ඊට පස්සේ ඔවුන්ගේ ඒ හරහා වෙනිසියුලා පාලනය කරලා චීනයට යන ඒ තෙල් ටික නැවැත්වීම. ඒ හරහා මේ බහුද්‍රවික ලෝකයක් තුල චීනයේ නැගීම පාලනය කිරීම. එතකොට මේක මෙතනින් නවතින්නේ නැහැ. මේක ඉරානයටත් යනවා. තවත් රටවල් වලට යනවා. ඒක තමයි ඇමරිකාවේ අපේක්ෂාව. අපි කියන්නේ මේ අපේක්ෂා ඇමරිකාවට සඵල කරගන්න පුළුවන් කියලා. මොකද ඇමරිකාව හිතනවා ඒක කිරීම හරහා චීනය නවත්තන්න පුළුවන් කියලා. හැබැයි එහෙම නවත්තන්න පුළුවන් චීනයක් නෙමෙයි අද ඇති වෙලා තිබෙන්නේ. සහ එහෙම නවත්තන්න පුළුවන් මේ බහුද්‍රවික ලෝකය නවත්තන්න පුළුවන් මල්ටිපොලර් ලෝකය නවත්තන්න පුළුවන් ලෝකයක් නෙමෙයි ට්‍රම්ප් ඉස්සරහද තියෙන. ට්‍රම්ප් තාමත් ඉන්නේ ඇත්තටම මීට වඩා අවුරුදු 100කටත් එහා කියන එක අපිට ඉතාමත් හොඳින් පේනවා. ඇමරිකාවට අද මේ ට්‍රම්ප් හිතන ආකාරයේ බලයක් ලෝකේ පවත්වාගෙන යන්න බෑ. එහෙම එකක් නඩත්තු කරන්න බෑ. මේ වගේ මේ මෙහෙයුමක් කරාට මේ වගේ මෙහෙයුමක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මම මුලින් කිව්වා වගේ ට්‍රම්ප් හිතනවා ඒක නිසා තමයි ඕනම දෙයක් කරන්න පුළුවන්. වගේ කියලා ඒක වැරදියට වටහා ගැනීමක් කියන එක කියනවා. මේකෙන් තමයි අවසානයේ ඇමරිකාව මෝරල් සදාචාරමය විදියටත් අනිත් පැත්තෙන් ආර්ථිකමය විදියට. දැන් මේ විතරක් ඇමරිකාව තුළ විශාල ප්‍රශ්න තිබෙනවා. ආර්ථික ප්‍රශ්න, පුජ්‍යලීන්ට මිලදී ගැනීම ප්‍රශ්න, ඉන්ෆ්ලේෂන් එක, උද්දමනය. මිනිස්සු කියන්නේ ඔබ බලයට ආවි යුද්ධ නවත්තනවා කියලා. අද මොකද්ද කරන්නේ? අනිත් අය අත නොගහපු යුද්ධ වලට පවා පැටලෙන්න යනවා. ඊට කලින් මේ ඉකොනොමි එක ෆික්ස් කරන්න, ආර්ථිකය හදන්න කියලා ට්‍රම්ප්ගෙන් අද මේ මුළු ඇමරිකාවම ඉල්ලා සිටින්නේ. හැබැයි ඒ සියල්ල අමතක කරලා ට්‍රම්ප්ට අවශ්‍ය වෙන්නේ මේ වගේ නාට්‍ය පෙන්නලා අර වගේ ප්‍රශ්න වහන්න. ඉතින් මේක තමයි සෝචනීය තත්ත්වය ඇමරිකාව සම්බන්ධ විතරක් නෙමෙයි ලෝකයේ සම්බන්ධයෙන් මේ ඇමරිකාවේ මේ වගේ දඩබ්බරකම් නිසා සිද්ධ වෙන්නේ. එයත් සනාන කරන්නේ සමුගන්න වීඩියෝ එකක් විතරයි. කැමති නම් අපගේ නාලිකාව subscribe කර සම්බන්ධ වෙලා සුදාසක් පාත්